Hi ඔන්න day in my life vlogs වලට කැමති ඔයාලට Women's Day එක දවසේ මම මොනවද කරේ කියලා වීඩියෝ එකකින් ඔයාලට ගේන්න හිතුවා. මේ තමයි මගේ එදා outfit එක. ඉතින් මම මුලින්ම ගියේ මගේ කරපු බැරිස්ටර් කෝස් එකක මගේ සර්ටිෆිකේට් එකක් කලෙක්ට් කරගන්න තිබ්බා. එන්න ඒකට මම මුලින්ම ගියා. ඉතින් ඔන්න ඒ හරියම බින්චුන් එකක් තිබ්බා. ඉතින් පොඩි බඩගින්නකුත් තිබ්බ නිසා මං ආව බින්චුන් එකට. නෑ ඇත්තටම ලොකු ක්‍රේවින් එකක් තිබ්බා. ඒක සංසිඳව ගන්න තමයි මම බින්චුන් එකට ආවේ. ඔන්න ඉතින් මගේ ක්‍රේවින් එක මම ඕඩර් කරා. නෑ අතරම ගොඩ කාලෙක ඉඳන් මට ආසාවක් තිබ්බා බින්චුන් එකේ බ්‍රවුන් ෂුගර් බෝබා සන්ඩේ එක try කරන්න. ඇත්තටම guys ඒක මාරම රහයි. හැබැයි ඔයාලා ඩයට් එකේ ඉන්න කෙනෙක් නම් ෂුගර් අඩුවෙන් කන කෙනෙක් නම් මේක try කරන්න එපා ළමයි. මොකද දන්නවද ළමයි too much sugar එකේ. හැබැයි ඒක ඉතින් මාරම රහයි. ටික වෙලා ගියම ඒක full කා ගන්නත් බෑ. එච්චරකට මත් වෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මම ආවා Cool Planet එකේ පොඩි සේල් එකක් දාලා තිබ්බා. අතරම පොඩි මේක ලොකු සේල් එකක්. ඒක චුට්ටක් බලන්න මම ආවා. ඔන්න ඉතින් කොහොම හරි සේල් එකේ ඇවිදලා මං ආස විදිහේ ඇඳුම් තුනක් විතර තිබ්බා. ඒකත් අරගෙන ඊට පස්සේ මට මාර විදිහේ 30ක් තිබ්බා. මම ඉතින් හරියම ෂොප් එකකට ආවා. ඒක සුපර් මාර්ට් එකක්ද කොහෙද. ඉතින් ඒකෙන් පොඩි වෝටර් බොටල් එකකුයි ඩ්‍රින්ක් එකකුයි අරගෙන මං එළියට ආවා. ඉතින් ළමයි මම හරි ආසයි රෑට කොළඹ වල ඇවිදින්න. මන් දන්නේ මං ඉස්සර වර්ක් කරන කාලේ ඉඳන්ම මං එහෙමයි. ඉතින් ඉස්සර මං වර්ක් කරලා ඉවර වෙති රෑ 7-8 වෙනවනේ. එතකොට මං කොල්ලපිටියෙන් තමයි බස් එකට නගින්න අපව බෝඩින් ප්ලේස් එකට එන්න. ඉතින් අවුරුදු දෙකකට පස්සේ මං දැන් මේ එතන ඉඳන් මගේ මතකයන් පොඩ්ඩක් ආවර්ජනය කරා. ඉතින් ඊට පස්සේ මම ආපහු බෝඩින් ප්ලේස් එකට එන්න පිටත් වුණා. මං හිතනවා ඔයාලා මේ මිනි vlog එක එන්ජොයි කරන්න ඇති කියලා. See you guys.